සොබාදහම මිනිසා පින්නර කලා නිර්මාණ අතර තියෙන සම්බන්ධය. ඒක ඇත්තටම හරි අපූර්වයි නේද? ඔව් ඒක නන්නේම තමයි. අද අපි මේ අතේ තියෙන මූලාශ්‍ර දිහා බලද්දී විශේෂයෙන්ම එස්මහින්ද හිමියන්ගේ උදේසිරි පද්‍යපන්තියෙන් ඒ බැඳීම කොච්චර ඒකනි ප්‍රබලද සොබාදහමේ ලස්සන කොහොමද අපේ ජීවිතවලට අර ප්‍රබෝධයක් ගෙන්නේ කියන එක ගැන තමයි මේ ගැඹුරු විමසුම කරන්න හදන්නේ. හොඳයි. අපිට ඉතින් මේකට මූලාශ්‍ර විදිහට අර මිනිස්සුයි සොබාදහමයි අතර තියෙන සම්බන්ධය ගැන පොඩි ගද්‍ය සටහනකුයි උදේසිරි කවියෙන් කොටසුත් තියෙනවා. බලමු මේවා එකට අරගෙන මොනවද අපිට හොයාගන්න පුළුවන් කියලා. ඇත්තරම. මෙතනදී එස් මහින්ද හිමියන් ගැන පොඩි දෙයක් කියන්න ඕන. මොකද ටිබෙට් ජාතිකයෙක් වෙලත් ලංකාවට ඇවිල්ලා සිංහල භාෂාවෙන්ම ජාතික ප්‍රබෝධය ගැන වගේම මේ වගේ සොබා සෞන්දර්යය ගැන ලියන එක ඒක ඇත්තටම සුවිශේෂී දෙයක්. ඒක ඇත්ත. සමහර විට අර පිටස්තර කෙනෙක් විදිහට බලන නිසා වෙන්නේ නැති නේද? වෙන්න පුළුවන්. ඒ නිසාම දන්නේ නැහැ උණුවහන්සේ ලංකාවේ උදෑසන දකින්න විදිහ ඒක හරීම නැවුම් ජීවගුණයෙන් පිරුණු එකක් වගේ. ඒකනම් සහතික ඇත්ත. උදෑසිරි කවිය පටන් ගන්නෙම අර නැවුම් ගතිය අර චමත්කාරය එක්කනේ. ගැංග, විල, ඇලදොලේ පිපුණු නෙළුම්, ඕලු මල්. ඔව්. නිල් අහසේ පාවෙන වලාකුළු. මේවා නිකම්ම විස්තරයක් වගේ නෙමෙයි මට නම් දැනෙන්නේ. හරියට හරි. ඒක නිකම්ම දර්ශනයක් විස්තර කරනවට වඩා එහාට යනවා. කවියාර දේවල් අපිට හරිම සමීප කරනවා. ගස්වැල් ගල්පවා මඟුල් ගියක් ලෙස සැරසිලා ඇත අහෝ අන්නේ වගේ කියද්දි ඒකින් ස්වභාව දහමේ තියෙන අර උත්සව ශ්‍රීය අර සතුටුදායක බව අපිට දැනෙනවා. නිකම් වචන ටිකක් නෙමෝ සම්පූර්ණ පින්තූරයක් මනසේ මැවෙනවා. ඒ වගේම තමයි අර අජීවී දේවල් වලටත් පණ දෙන විදිහ. පුද්ගල ආරෝපණය කියන එකත් හරිම ලස්සනට යොදාගෙන තියෙනවා නේද? අර හිරු රැස් ජනේලෙන් ඇවිල්ලා පොඩි ළමයිව හැරවනා වගේ. ඔව් ඒක තමයි කවියේ තියෙන තවත් ප්‍රබල තැන. ජනේලෙන් රිංගා ළමයිනේ නෙගටිව් කියලා හිරු රැස් කියනවා වගේ ඉදිරිපත් කරද්දී අපිට හිතනවා සොබාදහම කියන්නේ අපෙන් ඈඩ් වෙච්ච දෙයක් නෙමෙයි අපි ජීවිතය එක්ක බැඳුණු අර සෙනෙහසක් දක්වන දෙයක් කියලා. අනික් එක අර බම්බරුන් නෙළුම් කුමරියට කැලෑමල් වල පාට ගැන කියනවා වගේ කියද්දී සොබාදහම ඇතුළෙම තියෙන අර සියුම් සම්බන්ධතා ඒ කතාබහ අපිට දැනෙන්න සලස්වනවා. ඒකෙන් සොබාදහම තවත් ජීවමාන වෙනවා. ඒ ජීවමාන සොබාදහම මැද්දට මිනිස් ක්‍රියාකාරකම් එකතු වෙන විදිහත් හරි අපූරුයි. අර උදැල්ලයි කැත්තයි කරේ තියාගෙන සැහැල්ලුවෙන් කුඹරට යන ගොවියගේ රූපය ගැන කියද්දි ඒක නිකම්ම පින්තූරයක් විතරක් නෙමෙයි වගේ නේද? නෑ ඊට වඩා දෙයක් තියෙනවා. ඒකෙන් පෙන්වන්නේ අර සොබාදහමයි මිනිස් ජීවිතයයි අතර තියෙන ගැළපීම. ඒ කියන්නේ සහජීවනය. ගොවියාගේ රූපය අර උදෑසන සිරියට බාධාවක් නෙමෙයි. ඔව් ඒකත් ඒකෙම කොටසක් වගේ. හරියටම. ඒක ඒ సౌందර්යයේම කොටසක් වෙනම. උදෑසන අර නැවුම් ගතියත් එක්ක වැඩ පටන් ගන්න එකේ ලස්සන අර ජීවන රිද්මය ඒකෙන් හොඳට පේනවා. ඒ වගේම අපේ ඉන්ද්‍රියන්ට කතා කරන විදිහත් අමතක කරන්න බෑ නේද? සමන් නෙළුම් මානෙල් රෝසමල් ඒ සුවඳ පිරුණු සීතල හුළඟ ගැන කියද්දී ඔව් ඒක නිකම්ම දැනෙනවා වගේ. හරියටම කවිය දකින්න දේ විතරක් නෙමේ සුවඳ ස්පර්ශය වගේ සංවේදනය අනුත් පාවිච්චි කරලා අර උදෑසන අත්දැකීම සම්පූර්ණ කරනවා. අලුත් පණක් දේවි කියලා කියනකොටම අර නැවුම් බව අර ප්‍රබෝධය අපිට දැනෙනව නේද? දැනෙනවා. ඒක තමයි ඉතින් කවියක තියෙන බලය. කවිය අන්තිමට එනකොට අර කුරුල්ලෝ ගස්සතු වස්සෙන් නටමින් ගයමින් දෙන පණිවිඩය ඒකත් හරිම වැදගත් වගේ. නිකම් ගෙට වෙලා ඉන්න එපා තමන්ගේ වැඩක් පළක් කරන්න කියන එක. ඔව් ඒකෙන් මේ මුළු කවියේම අදහස තවත් තීව්‍ර වෙනවා. ඒ කියන්නේ උදෑසන සොබා සෞන්දර්යය කියන්නේ නිකම්ම බලාගෙන ඉන්න ලස්සන දෙයක් විතරක් නෙමෙයි. ඒක ජීවයෙන් පිරුණු සක්‍රීය දෙයක්. අපිවත් ක්‍රියාශීලී වෙන්න පොළඹවන දෙයක් කියන එක තමයි ඒකෙන් කියන්නේ. අපි මුලින් කතා කළානේ අර සොබාදහමෙන් මිනිසා ලබන ප්‍රබෝධය ගැන. ඔව්. මේක ඒකට හොඳම උදාහරණයක්. ඒක නිකම්ම ආස්වාදයක් විතරක් නෙමෙයි ක්‍රියාවටත් පොළඹවනවා. ඉතින් මේ කතාබහේ නැට්ටතම පැහැදිලි නේද? සොබාදහම මිනිස් ජීවිතේ පින අර කලා නිර්මාණ මේ තුන කොච්චර ගැඹුරින් එකිනෙකට සම්බන්ධ වෙලාද කියන එක. එස්මහින්ද හිමියන්ගේ උදේසිරි පද්‍යපන්තියක හරිම සියුම්ව ඒත් හරිම ප්‍රබලව අපිට පෙන්වලා දෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ කවිය හරහා එස්මහින්ද හිමියන් හරිම සරල අපි හැමදාම දකින උදෑසන දර්ශන පාවිච්චි කරලා කොයිතරම් ගැඹුරු පණිවිඩයක්ද දෙන්නේ. නිකම්ම බලනවා වෙනකොට හරියට නිරීක්ෂණය කරන එකේ වටිනාකම, සබාවදහම අගය කරන එකේ වැදගත්කම, ඒ වගේම ලෝකයේත් එක්ක ක්‍රියාශීලීව සම්බන්ධ වෙන්න ඕන කියන එක. මේ හැමදේම මේකෙන් කියවෙනවා.
සමහර වෙලාවට අපි හැමදාම දකින ඒත් ලොකුවට අවධානයක් නොදෙන සාමාන්‍ය දසුණක් ඇතුනේත් මේ වගේම ආස්වාදයක් ජීවිතේට අලුත් පණක් දෙන දෙයක් සැඟවිලා තියෙන පුළුවම. පොඩ්ඩක් විමසිල්ලෙන් බලුවොත් නේද හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒක නම් මෙත්තා. ටිකක් විමසිල්ලෙන් බලන්න